love you like a kid love toys, baby girl. Yes, Samir. Yeah. Nugget. කොහමද ඩයිමිරිස් කොච්චි එක්ක වඩේ කාලා හරි අමාරුයි. ෆැමිලි හරි කුරුම්බරි මොණ්ඩ හැදුවා. ඇස් දෙකෙන් කඳුළු ඇවිල්ලා තියෙන්නේ. අබ්බෝ තව දිනෝ මොනෝක තමයි උනේ. කොච්චි කන්න එපා කියන්නේ ඒකට තමයි. ඒකට වැඩිය කොච්චි ආවට. හම්බෝ බඩෝනේ ඉන්නේ. තොල් දෙක නිකන් දනවා වගේ. මම වගේ ලොකු කාරුණත් ආදි ඉස්සලා ගන්නවනේ. ආවද වදාන්න ඉස්සලා. ආදරේ පැටියෝ මේ වගේ ජර්මන් යාළුවා අම්බෝ පොඩක් කල්වා. කොහමද? ඉතින් කොහොම මේ පොඩි වීඩියෝ එකක් දාන්න. මොනවද දෙන්නේ? බිම්මල් කරි තියෙනවා ලුණු මිරිස්. සමීරම මිරිස් තියෙනවා. අර රෝල් එක කාටද? රෝල් එක අජය. අපි ඉන්නේ මේ නම මොකද්ද හෝටලේ? හෝටලේ නම Greenwood Cafe right. බලන්න හොඳ පිරිසිදුවට හොඳට තියෙනවා. එහෙම ලස්සනට පිළිවෙලක් ඇතුව තියෙනවා. මේ පැත්ත බෙලිඋල්ලෝනේ නේ? අර පැත්ත බෙලිඋල්ල. මේ පැත්ත බදුල්ල පැත්තට අපුතලේ. අපි කොහෙද ඉන්නේ මල්ල පොඩි මේ breakfast time. Hello. Emai. ආවට මාර ලස්සන view ටිකක් තියෙනවා. තමයි අපේ රියදුරු මාත්‍යා නම කියන්නේ. DM චමද්දේශා. ආයිත් එයා තමයි අපි උඩටම අරන් යන්නේ. පාර මේ හරිය නම් ටිකක් හොඳයි නේ. ඔව් වරදි ලස්සන මේ ලංකාව තිබ්බා. පොඩි කෑලි ළමයි මොකද කියන්නේ? ලස්සනයි ඈ. ලස්සනයි. අපිට කිලෝමීටර් 3ක් කන්ද උඩ යන්න තියෙනවා මේකෙන් බැස්සට පස්සේ. අන්නේ නා මේෂන්නේ බලද බැයි ආවා වගේ. ඔකට තියෙන්න ඕනේ ඉතින් මේ වගේ එකක් ආතර යන්න ආවා. අපි එහෙනම් කන්ද නගින්න පටන් ගත්තා. මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මෙතන ඔන්න ඔතනට තමයි අපිට වාහනේ එන්න පුළුවන් උඩරිම. එතනින් පස්සේ මුකුත් කරන්න බෑ. ඊටු ටික ඔන්න ඔහම යන්න වෙන්නේ.
ඉතින් කට්ටියක් ඊයේ කැම්ප් කරලා තිබ්බා. පල්ලෙහාට යනවා දැක්කා. අද බස් එකක් එන කතාවකුත් කියනවා කැම්ප් කරන්න මොකද සෙන්සුරාදා දවසක් හින්දා. අපි බලමු කොහොමද මොකද කරන්න කියලා. ඊට කලින් ගිහිල්ලා අපි ටෙන්ට් ටික ගහගන්න තමයි අදහස් කරන්නේ. දැන් බයි. අන්න කොච්චර ලස්සනද කියලා. Yes. Warning by HM ඇදගෙන United of Sri Lanka Travelers ලාවා අද තහනම් කරන්න ඔන්න මෙන්න තියෙන හෝ තහනම් කරපු Queen's Mountain. අපි ඇවිල්ලා ඉන්නේ උඩටම පල්ලෙහා හැමෝම කරනවා කැම්පින්. අපි හිතුවේ මෙතන අන්තිම එන්ඩ් එකේ කරන්න කියලා. ඉතින් ඔයගලන්ට මම පෙන්නන්නම්. මෙන්න view එක. මෙතන 360 view එකක් තියෙනවා. අයි කියන්න කොතනද ගහන්නේ? අපි කොහොම හරි ආවා. මේ තමයි අන්තිම කන්ද මේ පැත්තෙන් මෙතනින් යන්න තියෙන 360 view එකක් තියෙනවා. 360 view එක ගන්න ඕන අතෙන්ට යන්න ඕන. මේක මට රේට් කරන්න පුළුවන් හයික් එක නම් 10න් 3ක් වගේ හයික් එකක්. කෙතනක් පොඩ්ඩක් තියෙනවා මේ අනතුරුදායක. හරි දෙක දෙපැත්තට එච්චරයි ලොකු එකක් නෑ. පොඩ්ඩක් ඉඳගෙන වගේ ආවොත් හරි. ඒ පොඩ්ඩක් ඉන්නකෝ. Warning by HM. අපි හිටිය අතනද? T-shirts මගේ යාළුවා classmate ධනුෂ්ක. එක්කනේ හොඳ රග රයිට්. දැන් ඉන්නේ විදේශ ගතව මේ මගේ දුකට සැපට සනි කට්ටියේ එක්කෙනෙක් ඔය වෙලාවෙත් ෆොටෝ එකක් කරගෙන හරි ගත්තම ආම්මක තමයි පෙන්නන්නේ. මොකද ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. ඒකයි ප්‍රශ්නේ. මෙයා කලන සමර වික්‍රම. කියන්න වගේ විස්තර. තව එකක් තියෙනවා නේද කියන්න ඕනේ. කලන සමර වික්‍රම ඇති. මොකද නෑ ඉන්නේ සුන්දර කොල්ලේ. ඇඩ්වෙන්චර් මගේ warning by HM t-shirts වැඩිම ප්‍රමාණයක් මෙහා ගාවත් තියෙනවා කලෙක්ෂන් එකේ. ෆැෂන් වලින් ඉන්ස්පයර් වෙලා මගේම බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න. ඒක ගැනත් විස්තරක් කියන්න. ස්ටෙප් එක. ඔව් මගේම පර්සනල් බ්‍රෑන්ඩ් එක අයියාගේ HM වලින් ඉන්ස්පයර් වෙලා Nights by KV කියලා බ්‍රෑන්ඩ් එකක් හෙට අනිද්දට මාකට් එකට දෙනවා. ළඟ දෙවෙනා. ඔව් ලිමිටඩ් ස්ටොක් එකකින් පටන් ගන්න. ඉතින් අපි බලමු. Yeah. Thank you. Yay! මෙයාගේ ජෙල් බ්ලාස්ට් එකත් අපි උඩට අරන් ආවා. කාටත් හිටියේ ගන්න නෙමෙයි ෆොටෝස් ගන්න විතරයි. නේද? Just for you. Yes. Okay. Military inspired. අනිත් දෙන්නත් ඇවිල්ලා තිනා. මේ චාලි අපේ නැවුනගින්න සීමන් මොකද හිතන්නේ? Thank you මල්ලා අයියෝ ආනිසා තමයි. හැමදේම. අනේ මහන්සිය. ඕගොල්ලන් දකුණට යනවනම් මේ තමයි මිනිස්සයා. මම දකුණට යනවනම් මේ මිනිස්සයා තමයි මම කන්ටැක්ට් කරන්නේ. හැබැයි මෙයා කොයි වෙලාවෙත් නැවක. ඉතින් බොහොම ස්තුතියි ආවට. ඒ වගේ මගේ warning by HM t-shirt එක මිලදී ගත්තට යාළුවෝ අපි උදව් කරගන්නවා. ඒ වගේ තමයි. Yes. Okay. දුකට සැපට සනි හැමදාම ඉන්න. මේ සමීර සඳරුවන් කියන්න. මොකද හිතන්නේ මේ කන්ද ගැන? ඔයාලට කොච්චර අමාරු නාද 10න් කීයක් දෙන්න පුළුවන්ද හයික් එකට? view එකට කීයක් දෙන්න පුළුවන්ද 10න්? 10මනේ. Yes. හයික් එකත් පොඩ්ඩක් බඩ කාපු යද්දි ටිකක් ගොඩක්ම අමාරු නෑ. හැබැයි මං හිතනවා යද්දි මීට වඩා ටිකක් අමාරුයි කියලා කන්ද ටිකක් වැඩි කරනවා ගින්න. බහිටි තමයි බා. නෑ නෑ. ඉන්ලයින් එක වැඩි. ඉන්ලයින් එක වැඩි. බලමු. ඔව්. ඉතින් එහෙනම් කට්ටියම මේ පැත්තට එන්න. යේ අපි එහෙනම්
ඒ කන්දත් නැග්ගා. හැබැයි හෙට බහින්ඩත් තියෙනවා. ඕන කන්දක් නැග්ගොත් බහින්ඩත් වෙනවා. ඒක හොඳට හිතට මතක තියාගන්න. ආස බලන්න හරිම ලස්සනයි. view එක හරිම ලස්සනයි. වහින් නැති වෙයි කියලා හිතනවා. ඒ වගේම ලොකු හුලඟක් එන්නේ නැති වෙයි කියලා අපි හිතමු. කියන්න බෑ අපි රෙඩි වෙන්න වෙනවා. ඔව් සීතල වැඩි කියලා කිව්වා කීප දෙනෙක්. ඔව් රයිට් එහෙනම් අපි ගියා. ජය වේවා. සමීර මල්ලි ඕකේ වෙන සර්කිට් එකක් දාමු සින්දුවත් එක්ක යන. මාරු කරමු ලයිට් සෙට් එක. ඉතින් අපි හිටිය එක රැයක් අපි ගොඩක් ලකි. ඒකට හේතුව තමයි බැස්සේ නෑ. ඒ වගේම තමයි මෙතන තැනගෙන කියන්න කියලා හිතුණා. ඒ තමයි ගොඩක් මං දැකපු මං මෙතනට එන්න කලින් ට්‍රැවලර්ස් ලගේ YouTube වීඩියෝස් බැලුවා. එතකොට කියපු දෙයක් තමයි මෙන්න මේ දැන් මේ උඩම තැන මේ හැටි සාමාන්‍ය උඩම කියන්නේ උසම නෙමෙයි. සාමාන්‍යයෙන් හොඳම තැන වගේ ඔය ඉස්සරහා මම පෙන්නන තැන. දැන් ඊට පල්ලෙහා ඔහොම මේ තියෙනවා තැනක්. ඊට පස්සේ ආයි යනකොට උඩට ගිහිල්ලා එමය යන්න දෙන්නේ. ගොඩක් ඒ ඔය පල්ලෙහා තියෙන තැන ලොකු මේ ගස් ගොඩක් තියෙනවා. ඉතින් පල්ලේ දෙපැත්තෙන් ලොකු හුළඟක් ආවොත් ඒ ගස් වලට එතන කැම්ප් කරන කට්ටියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ගොඩක් කට්ටිය කියලා තිබ්බේ මේ මෙතන මේ මෙන්න මේ උඩ කැම්ප් කරන්න එපා. මේ හුලම් පාරක් ආවොත් එහෙම ටෙන්ට් වලට කරදරයි කියලා. මේ කාලේ මං හිතන්නේ වැස්ස නැති කාලේ දැන් අපි කරේ මේ අප්‍රේල් මාසෙනේ. ඉතින් අප්‍රේල් මාසේ එහෙම ලොකු වැස්ස තියෙනවා නැත්ත නෑ. හුළඟ ටිකක් මට නම් තේරෙච්ච විදියට හුළඟ ටිකක් අඩුයි. මොකද රෑ වුණත් ලොකු හුළඟක් තිබ්බේ නෑ. ඉතින් එතන කැම්ප් කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය කියන්නේ එතන කැම්ප් කරන එක අනුතුරුදායකයි කියලා. අනුතුරුදායකයි ගොඩාක් හුළං තියෙන කාලෙට, වැස්ස තියෙන කාලෙට මම දකින්න විදියට නම් ඒකත් ලොකුවට මම ඔයගලන්ට පොඩ්ඩක් උන්නම් පෙන්නන්න. තමයි ඒකත් ලොකුවට මේ අනතුරුදායක ගතියක් මට නම් තේරුන්නේ නැහැ. ඉතින් මම සාමාන්‍යයෙන් කැම්ප් කරද්දී ටිකක් උසම තැන පීක් එකේම තමයි මගේ ටෙන්ට් එක මේ හදන්නේ. නමුත් පොඩ්ඩි දුර්මතයක් තියෙනවා කියලා තමයි මට තේරිච්ච දේ. තමයි අපිට කරන්න පුළුවන් ඔතන. ඉතින් ඒ හින්දා එන අය බලලා කරන්න. මොකද මේ ලොකු ඉඩකඩක් තියෙනවා. දැන් මේ හරි මෙන්න මේ හරිය නම් ඔන්න පොඩ්ඩක් හරි කියන්න පුළුවන්. ලොකු වැස්සක් ආවොත් හරි මේ උලම් පාරක් ආවොත් මේ දෙපැත්තට කොයිට හරි මේ යයි කියන එක. නමුත් හොඳ දැන් මගේ තියෙන ඩෙක් ඇතලන් එකෙන් ගත්ත ටෙන්ට් එකක්. ඉතින් මගේ ටෙන්ට් එක නම් හොඳට මවුන්ට් කරන්න පුළුවන් පොළොවට. ඉතින් අන්න ඒ වගේ දැන් ඔය මොකද ඔටෝමැටික් ටෙන්ට්ස් කියන්නේ මේ කලන. හලෝ හයි good morning. මොකද හිතන්නේ මෙතන අර කැම්ප් කරන්න එපා කියන මතය ගැන මේ උඩ කෑල්ල මේ අනුතුරුදායකයි කියලා. ඒකයි ඩිපෙන්ඩන්ට් අපේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් අනුවනේ. නෑ ලොකු හුලම් පාරක් වැස්සක් ආවොත් ඒ අත්තන ඒක ගැන කියන්න අපි දැන් YouTube
වීඩියෝස් කීපකම දැක්කා ලොකු කුලගත් තියෙනවා අරකයි මේක එහෙන නෙගටිව් වයිබ් එකක් දෙන්නේ කරන්න එපා සෑහෙන්න ඒක යාලගේ පර්පස් එක මොකක්ද දන්නේ නැත්තර මෙහෙම කරන්නේ හැබැයි අපි මෙතනට ආවෙන් පස්සේ ඒක ගැන ගොඩාක් කතා කරා ඇත්තටම මේ අපි මේ දැක්ක view එක ඒ වගේ මේ ලෑන්ඩ්ස්කේප් එක ඇස් දෙකින් දකින්න ඇත්තටම එක පැත්තකින් පිනක් තියෙන්න ඕනේ ෆිට්නස් තියෙන්න ඕනේ මේ වගේ දෙයක් කරනවා නම් ඒ වගේ ගොඩාක් දේවල් ඉතින් ඒ වගේ වා YouTube channel එකක් කරනවා නම් කවදාවත් මේක බලන කට්ටියට කියන්නේ කවදාවත් නෙගටිව් දෙයක් දෙන්න බා බොරුවට මේක ඇත්තටම පුලන් එහෙම සැර නැහැ හරිම ලස්සන මේ කාලේ අප්‍රේල් හරිම ලස්සන මේ ඒ වයිබ් එක ඇත්තටම ඇවිල්ලා ගන්න කියලා ඉන්න එක හැබැයි ඔයාලා ගේන දේවල් ආයෙ ඔයාලා එක්කම ගෙනියන්න බලාගෙන පුච්චන්න පුළුවන් දේවල් තියෙනවා නම් පොඩි ෆයර් එකක් ගහලා ඒක ගිනි කොටට දාලා එතකොට ඔයාලට අරන් යන්න වේට් එකක් සෙට් වෙන්නේ ඉතින් පරිසරය පුළුවන් තරම් ආරක්ෂා කරන්න එච්චරයි කියන්නේ එතකොට ඉතින් අපිට හැමදාටම මේවා තියෙයි ඔව් අනිත් එක තමයි මේ බොරු කියන්න ඕනේ නැහැ දැන් මෙතන මේ තාම මේ අලුත මේ ගොඩක් වයිරල් වෙන්න පටන්ගෙන ටිකක් පොඩි කාලෙයි තාම හොඳට තියෙනවා ඉතින් අනිත් එක මේක දැන් තහනම් කරලා කියලා තමයි කියන්නේ ඉතින් අපිට අවස්ථාවක් හම්බුණා අවසර අරගෙන එන්න ඒක අපිට කියන්න බෑ ඒක පෞද්ගලික මේ සම්බන්ධකම් එක්ක ඇති වෙච්ච දෙයක් ඉතින් කොහොම හරි මෙතන ඇත්තටම මම කැම්ප් කරපු තැන් වලින් මෙතන මට කියන්න පුළුවන් සෑහෙන ලස්සන තැනක් ඒ කියන්නේ 360 view එකක් තියෙනවා එන්න ඕන තැනක් ලංකාවේ මිනිස්සු තරුණ කාලේ එන්න බලන්න මොකද මෙතන එක තැනක් තියෙන ටිකක් අමාරුවෙන් මේ පල්ලයට බහින්න තියෙන්නේ එතන ගොඩක් අනතුරුදායකයි යන්න ඒක නම් අනතුරුදායකයි නමුත් මේ මෙන්න මේ උඩ කෑම් කරන්න එපා කියලා කියන එක නම් මම එච්චරම අනුමත කරන්නේ නැහැ. හැබැයි කවුරු හරි ඒ කියන්නේ එන මිනිස්සු මොන හරි වැරදියට කෑම් කළා මෙන්න මේ මෙතන මේ කැල්ල මේ අනුතුරුදායකයි පාන කොච්චර ලොකු ඉඩකඩක් තියනවද කියලා. එතකොට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි ඒක එන කට්ටියගේ හැටියට තමයි. ඒ කියන්න ඕනේ. මෙතනත් කට්ටියක් කෑම් කරා. ටෙන්ට් කොහමත් කාණ්ඩ කිහිපයක් කරා. ඉතින් ඇත්තටම ඔය උඩින් බහින්න තියෙන තැනක් එතන තමයි ගොඩක් අනුතුරුදායක. නැත්තම් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හැබැයි වතුර නැහැ. වතුර අරන් ඉන්න අනිවාර්යෙන්. වතුර තමයි මේ මෙතන තියෙන ප්‍රශ්නේ මේ සෑහෙන දුර යන්න ඕනේ වතුර ගන්න. මේ එහෙනම් මේ තමයි මගේ Queens Mountain review එක. මොකද දුර්මත ගොඩක් තියෙනවා අනිත් එක තමයි මේ මම දන්නවා අපේ සමහර travelers-ලා මේක හැම බ්ලොග් එකෙම කියන සමහර travelers-ලා කියනවා මේ මෙතනට එනවට කැමති නෑ අනිත් අය විනාශ කරනවා කියලා. ඒක ඇත්ත. නමුත් එහෙම කියලා මේ රටේ මිනිස්සුන්ට මේ දේවල් දකින්නත් අයිතියක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ සමහර යාළුවෝ ඉන්නෝ අපිට කියන්නෙත් නෑ යන විදිහ. ඒකට හේතුව අපි විනාශ කරයි කියලා. ඉතින් කමක් නෑ. ඒක ඒගොල්ලන්ගේ මතේ. මං ඒකේ ඉන්නේ 50-50. මම කියන්නේ එන්නම දෙන්න හොඳ නැහැ කියලා. නැත්තම් මේ පාලනය කරන වතු අධිකාරියේ කට්ටිය යම් කිසි මුදලක් අරගෙන මේකට ටිකට් එකක් අරගෙන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වතුරට සප්ලයි කරන. එතකොට මේ ගමේ ඉන්න මිනිස්සුන්ට මේ ජොබ් එකක් ඒ කියන්නේ මුදල් හම්බ කරන්න අවස්ථාවකුත් හම්බ වෙනවා. එතකොට මේ මිනිස්සුන්ගේ ජීවිතත් යම් කිසි විදියකට උඩට එනවා. ඉතින් ඒ හින්දා මම කියන්නේ පුළුවන් තරම් මිනිස්සු එකතු වෙලා මේව එන්න එපා මේවට යන්න දෙන්න හොඳ නැහැ කියන එකේ නෙමෙයි ඉන්න ඕනේ. ඒ එන්න කලින් බෝඩ් එකක් හරි මේ දාලා මෙන්න මේ දේවල් කරන්න බෑ මේ දේවල් කරන්න පුළුවන් කියන දේ දැනුවත් කරා නම් මිනිස්සු හැදෙයි මං හිතන්නේ. ඉතින් එන්නම දෙන්න හොඳ නැහැ කියන මතේ නම් ඉන්න එපා. මොකද අනිත් මිනිස්සුන්ටත් අයිතියක් තියෙනවා. අපි වගේ මේ දේවල් බලන්න දකින්න. එහෙනම් ජය වේවා. කිසිම දෙයක් ඒ විදිහට කරලා ගන්න ඕනේ. අපේ කරුණේ තරම් අපි දැන් යන ගමන් ඉන්නේ. චාලි ඉන්නවා. මගේ ක්ලාස්මේට්
තනුෂ්ක ඉන්නවා. කන්ද භාගයකට වැඩිය නම් ආවා. නමුත් මෙන්න මේ පාර දෙකේ ඔය කන්දත් නගින්න ඕනේ. ඒක නැක්කට පස්සේ තමයි අපේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. මොකද අන්තිමට බඩක් ගියා. ඒක දැනත් තියෙනවා මාර අනතුරුදායක. එතන තමයි ගොඩක් බර අරගෙන එහෙම විශේෂයෙන් ගෑන් ළමයි එහෙම එනවනම් බැහි කියලා නෙමෙයි කියන්නේ ගෑන් ළමයින්ට. ෆිට්නස් තියෙනවා නම් ප්‍රශ්න නැහැ. ඔය මොකද අනිත් පැත්තට ගියොත් එහෙම තනිකර හෙලා තියෙන්නේ. ඉතින් නිට්ටඹුවේ සර් කෙනෙක් කෙනා ෆිසික්ස් සර් කෙනෙක් නම කියන්නකො. හලෝ තාරක. තාරක මේකෙන් පේනවා. තාරක දුරන්නේ. ඔව් නෑ ඒක ප්‍රශ්නයක් නෑ. ආනන්ද චේටියට හොඳ සර් කෙනෙක් නේද? අපි රීසෙට් උනේ මේ ඇසන වලින් දන්නවා. ඒක අපි ළඟට වෙන කතා කරා ඉතින් අර වෙන කට්ටිය වගේ නෙමෙයි. අනිවාර්යෙන්. අපි ඔක්කොම එක මිනිස්සුනේ. රස්සාවල් වෙන වෙන ඒවා කරාට අපි හැමෝම මිනිස්සු. ඒව රස්සානුව මුකුත් ගන්නද? හරි එන හරි පරිස්සමෙන්. හරි තව එනවා කට්ටිය මේ පැත්තේ. මෙතන හරි ලස්සන පිහිටීමක් තියෙන්නේ. මෙතන මේ ලොකු ගලක් තියෙන්නේ. ඕම් මේ පැත්තට යන්න ඕනේ. ඒතොර ගියාම තමයි අපේ තැන්ට යන්න හම්බෙන්නේ. මම හිතන්නේ කිලෝමීටරයක් විතර තියෙනවානේ. ඒ කියන්නේ මුලින්ම මේ කන්ද බහින්න ඕනේ. ඊට පස්සේ මෙහෙන් පල්ලෙහාට ඇවිල්ලා ආයි මෙතනින් ගිහිල්ලා ආයි මෙතනින් ඉස්සරහ තමයි අමාරු තැන තියෙන්නේ. එතනින් බහින්න ඕනේ. එතනින් බහැලා තමයි ඔය අර සාමාන්‍යයෙන් කට්ටිය මේ කැම්පින් කරන තැනට යන්න පුළුවන්. අපි ඒකටත් උඩ මේ කැම්පින් කරන තැන තමයි හිටියේ. මම හිතන්නේ මේ අවුරුද්දට ලබන මාසින්ද වහින්න ගන්නවා. මේ අවුරුද්දට මම හිතන්නේ අන්තිම කැම්පින් එක වෙයි. ඒ අනිත් එක මේ වගේ හයික් එකක් යන කැම්පින් එකක්. වාහනේ යන්න පුළුවන් නම් විතරක් අනිත් ඒවා කරයි. හරි තව යාළුවෙක් යනවා. හයි කියාගෙන යන්න. ඒ ජයවා. හොඳනා. yes. හරි. අපි ආවා මේ කන්දෙන් එතනින් ඇවිල්ලා මෙන්න මෙතෙන්ට මෙන්න මෙතෙන්ට තමයි වාහනේ අන්තිමට එන්න පුළුවන් තැන ඊයේ ඇවිල්ලා අපි බැස්සුවේ එතනට. ඉතින් අපි එතකන් ඌනෝ ප්ලේ කරනවා. මගේ යාළුවෝ ඌනෝ ප්ලේ කරනවා මේ වාහනේ එකක්. තව කොහොමද පැයකට වැඩි මෙතනටලා ඉන්න වෙනවා. නැත්තම් මෙන්න මේ ඔයගලන්ට දැන් මම පෙන්වන පාරේ යන්න දිනවා කිලෝමීටර් 2කමාරක් විතර සාමාන්‍ය ජනවාසයකට වගේ යන්න. නෑ කිලෝමීටර් 2කමාරක් විතර යන්න ඕනේ වතුර පාරක් හම්බ වෙන්නේ. ඉතින් අනිත් අය නම් හැමෝම වගේ මේ පයින් තමයි මෙහි එන අය. ඉතින් අපි නම් වාහනයෙන් ඇවිල්ලා එහෙම ආවේ. ඇත්තටම අපිට ලේසි සෑහෙන ලේසි. අපිට තිබ්බේ මේ එතනින් එහාට හයික් එක මේ කන්දෙන් එහා පැත්ත හයික් එක කරන්න තමයි. බයිසිකලයකින් ඇවිල්ලා තිනවා කවුරු හරි. මෙන්න මේ බයිසිකලෙන් ඉතින් මේ පාරේ බයිසිකල එනවා කියන එකත් ලේසි නෑ. ඔෆ් රෝඩ් ගතියට බරයි. දැන් අපි යන්නේ මෙහෙම ඔර්ලෝසු විදියට එතන දැන් මේ අපේ වාහනේ නැගන් ඌනෝ සෙල්ලම් කරා. දිනපු එක්කෙනා ජෙල් බ්ලාස්ට් එකෙන් මෙයාගේ පස්සට තියන්න ඕනේ. මෙයා තමයි මුලින්ම මේ පෙරදුනේ. ඉතින් ඒකින්ද එයා ඉස්සරහ ටිකක්. ඔව් ඔබ කියන්නේ ඔබගේ නම? මගේ නම ධනුෂ්ක පෙරේරා. කණ්ඩ හදන්න අපි පොඩ්ඩක් දෙවිලා ඉන්නේ. හරි. ඊටලක් තියෙනවා. හරි පස්ස හදාගන්න. හරි. ඔයා කියන්න. හරි. මේ මගේ නම සමීර. මගේ නම චලිත් උදාර මම ආවේ අම්බලන්ගොඩ ඉඳන්. හරි ඔයා කියන්න දැන් ඔයා ජයග්‍රාහකයා මේ අයගේ පස්සට. ඒ කියන්නේ හරිම ලකි. මොකද කලින් අන්තිමයට තමයි විතරයි තියන්න හම්බුනේ. හරි එහෙනම් මම දින්න. ඔව් එහෙනම් ඔන්න අපි පළවෙනියට තියන්නයි යන්නේ. හරි තියන්න. ඔය ඉස්සරහට එන්න එපා. ඔව් දෙවෙනියා නෑ ඒක වදින්න ඉන්න ඕනේ. මදි ඒක හොඳටම. හරි හරි ඔබගේ අදහස. සමහර ෆන් එකක් ගත්තේ. හරි මම බ්ලොග් එක එන් කරනවා. බලමු මං ඉස්සරහට ඔයගලන්ට බ්ලොග්ස් කියන්න බලාපොරොත්තුවක් තියෙනවා කියන්නේ මේක මම පොඩ්ඩක් කරලා බලන්න තමයි. ඒ කියන්නේ කොහොමද මේක අපි කරන්න ඕනි කියන එක. ඉතින් මේක හොඳට එඩිට් කරන්න හිතනවා. මොකද හොඳ වීඩියෝස් ටිකක් තියෙනවා. එහෙනම් යාළුවෝ ටික
අපි මේක බලන හැමෝටම කියමු අපේ බ්ලොග් එක බැලුවට තැංකියෝ කියලා. තැංකියෝ ඒයි චෙර වුණ අනිවාරෙන් එනම් අපි තවත් එකකින් හම්බෙන්ඩ බලු. හැබැයි මේ අවුරුද්දනම් තව එකක් යන්නේ හිතන්නේ මෙයා දවසක කියන්න බෑ නළුවෙක් වෙන්නත් ඉඩ තියෙනවා කොල්ලා. එහෙම කියලා ඉන් කරනවා. චාව්.